ඒ 1960 දශකය ඈත කැලෑපත කම්මානික ජීවත් වෙච්ච සුන්දරා වයස අවුරුදු 30 ගණන් වල පසු වෙන තරුණේ. ඔහුගේ ජීවිකාව වුණේ ඈත මූකලානට ගිහිල්ලා මී පැණි ටිකක් දඩමස් ටිකක් හොයාගෙන ඇවිල්ලා ඒව සෙයිලමට වෙළදාම් කරලා තමන්ගේ දරු පවුල රැකබලා ගතපු එක. සුන්දරාට හිටියේ කෝමරී කියන ලස්සන පුංචි දුවේ. එයාගේ අනාගතය හදන එකත් එයාව රැකබලා ගන්න එකත් තමයි සුන්දරාගේ එකම සිහිනය උනේ. කොමලි මං අද යනවා ජලාශය හා පැත්තේ තියෙන රූස මූකලානට. මොකද මූකලානේ මට හොඳ දඩේමක් ටිකක් විතරක් නෙවෙයි. මී පැණි ඩිංගිත්තකුත් හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. කොහේ කියත් කමක් නෑ මාය අප්පා. ඕව අය වලහා ඉන්නවා. ඕක හැංගිලා ඉඳන් බරු කහන්න බැරි නෑ. මං ඔය වලස් අපුවගෙන් පරිස්සම් වෙන්නම්කෝ. ඔය කෙලිවත් බලාගෙන ඔබ ගෙදෙට්ට වෙලා හිටා. මං හැන්ද වෙනකොට ගෙදෙට්ට එනවා. මීතුම් ගල කම්මානයට යාපදව පිහිටලා තියෙන විශාල ජලාශය අනික් පැත්තේ තිබුණේ ලොකු කහකොළ වැහිච්ච වල් අතා පැලෑටි වලින් වැහිච්ච විශාල මූකලානක්. සරත් කාලයේ ආසත් කලින් දවස්වල වැටිච්ච වරුසාවත් නිසා පුංචි රශ්මියක් විතරක් පරිසරයේ පැතිරිලා තිබුණා. ජලාශයේ අයිනට වෙන්න තිබිච්ච පොල් කොටයක් හාරලා හදාගත්ත උරුකඳට කොට වෙච්ච සුන්දරා ඈතින් පේන රූස්ස මහා වනය දිහා බලාගෙන ඉති තහසකුත් බලාපොරොත්තු එක්ක ඔරුව හපල් ගන්න පටන් ගත්තා. මූකලානට රිංගපු සුන්දරාට දඩේමක් දෙකක් කරගන්න පුළුවන් වුණත් ඒ වැලි කුකුළු දෙතුන් දෙනෙක් විතරයි. ඊට අමතරේ එක ගස්පෙනයක තිවිච්ච මේ පැණි ඩිංගිත්තක් දුම් පිඹල එකතු කරගත්ත සුන්දරා හවස් ජාමයේ වෙද්දී ආපහු ජලාශයේ උරුකුණට ආවා. සුන්දරාගේ ඔරුව කැට ගහලා තිබුණේ ළඟම තිවිච්ච විශාල කොස් ගහකට. සුන්දරාගේ කම්මානයේ මැදින් වැටෙන විශාල ගංගාවක් හරස් කළා හදලා තියෙන මේ විශාල ජලාශය අක්කර ගානක් පුරා පැතිරිලා තිබුණා. ඒ වගේම ජලාශයේ ගැඹුර සිය ගණනක් පතුලට පිහිටලා තිබුණා. හවස හිර පැහැලා ගිහින් තිබුණා. ඒත් එක්කම හිරිපොද වැස්සකුත් එක්ක ඩිංග ඩිංග පටන් ගත්ත හුළඟ මහා කුණාටුවක් ගානට මූකලානේ තිවිච්ච ගස් කොළන් අඹරවගෙන ඇතුළට හමාගෙන ගියා. අඩි 100 ගානක් ගැඹුරු මේ ජලාශයේ මේ හුළඟත් එක්ක ඉස්සෙන රැලි අතරින් තමන්ගේ පොල් කොට ඔරුව පැදගෙන කම්මානේ දිහාවට යන එක විශාල අවදානම් වැඩක් කියන එක සුන්දරාට දැනෙලා තිබුණා. මේ වෙලාවේ ඔහුගේ හිතේ ඇති වුණේ ලොකු බයක්. මේ වනාන්තරයේ රාත්‍රී ගත කරනවා කියන්නේ මහා භයානක දෙයක්. අදෘශ්‍යමාන සර්පයන්ගෙනුත් මහා භයානක වන සතුන්ගෙනුත් පිරීලා පැතිරිලා තිබුණා. සුන්දරාගේ ගෙදර තිබුණේ ජලාශයේ ඉන්න යුරේ ඉඳලා අනිත් පැත්තට වෙන්න කිලෝමීටර් 6ක් විතර දුරින්. සුන්දරාගේ පිරිඳ කෝමරි එයාගේ දුව කෝමරි තමන් එනකම් බලාගෙන ඉන්නවා කියන එක සුන්දරාගේ හිතට ආපහු මතක් වුණා. හදවතේ නැගෙන වේදනාවත් එක්ක ජලාශයේ උස් වෙලා නැගෙන රැලි දිහා සුන්දරා බලාගෙන හිටියේ ලොකු සංවේගයකින්. මං දැන් ගෙදර යන්නේ කොහමද? මේ හුලගත් එක්ක මේ පොල් කොටවරු මේ ජලාශය දාන එක නම් භයානකයි. අවසානයේ සුන්දරා තීරණය කරේ කුණාටුව නතර වුණොත් සීලමින් ගෙන ඇපුල්ලන් තෑරුම් ගෙඩිය පත්තු කරගෙන හැන්දෑවෙම ගෙදර පිටත් වෙන්න. එහෙම නොවුනොත් ඔහු වනාන්තරයේ ගත කරන්න තීරණය කරා. ඒ අතරේ ඔහුට මතක් වුණේ තාත්තත් එක්ක ගිරාගල කන්දේ පාමුල ජීවත් වෙද්දී දඩයන් කරන්න ගියාට පස්සේ සමහරක් රාත්‍රීන් වල ගහක අත්තක් උඩ ඉඳගෙන රාත්‍රී ගත කරපු හැටි. ඒ විදිහට ගහක් උඩ ගත කරද්දී තාත්තගේ උපක්‍රමය වුණේ වැල් පොටක් ඉනේ කැට ගහලා අනික් කෙළවර ගහේ අත්තේ කැට ගහලා නින්දට යන එක. එහෙම හදිස්සියේ නිදාගනිද්දි පෙරළුණත් වැල් පොට නිසා එයාලා ගහෙන් බිමට වැටුනේ නැහැ. එහෙම දඩෙමේ ගිහපු රෑ කාලේදී සමහර වෙලාවට කොටියෙක්ගේ හඬ ඇහුණාම තාත්තා නිතරම කිව්වේ නිහඬව ඉන්න කියලා. හුළඟෙන් එන සුවඳෙන් පවා
තාත්තට දඩේම හොඳට හුරු වෙලා තිබුණා. ඒ අතීතයේ මතකවලින් සුන්දරා එක පාරටම පියවිලෝකට ආවේ අහසේ පුපුරලා ගියපු තදබල අකුණු පාරකේ. ඒ විදියට අකුණු පුපුරලා ගියත් මෙච්චර වෙලාවක් වැටිච්ච හිරිපුද වැස්සත් තද හුළඟත් එක සැරේම නතර වෙලා තිබුණා. ඉරුවෙලිය සම්පූර්ණයෙන් බැහැලා ගිහිල්ලා මුළු වනාන්තරයේම වෙලාගෙන තිබුණි දැටි අඳුරක්. වලි කුකුළු දෙන්න හම්බෑග් එකට දාලා ගැටේ තද කරගත්ත සුන්දරා දුම්කොළ බීඩි පත්තු කරන්න ගෙනාපු ගිනි පෙට්ටිය හිමින් සීරුවේ අතට අරගත්තා. ඒ අතරේ ඔහු දැක්කේ ඈතින් පේන ගම්මානයේ පුංචි පැල්පත්වල දුබල පහන් එළි. සුන්දරාගේ හිතට ආවේ තමන්ගේ ගෙදර ගැන. අනික් පැත්තෙන් එයාගේ හිතට ආවේ එයාගේ පුංචි දුව ගෝමරී ගැන. ගෙදරින් පිට වෙලා එළියට පයිත්තේ ගෝමරී එයාගෙන් ආපහු ඉක්මනට එනව නේද කියලා අහපු හැටි මේ හැම වචනයක්ම සුන්දරාගේ කන්වල දෝංකාර දුනා. ඔවුන්ගේ පුංචි පැල් කොටේ තිබුණෙත් කැලෑවට කිට්ටුවෙන්මයි. එයාලගේ ගෙදෙට්ට කිට්ටු වෙන්න තවත් පුංචි පැල් කොට කීපයක් පිහිටලා තිබුණා. ඒ මිනිස්සු කරේ මේ ජලාශෙම අනිත් කෙළවරේ මාළු අල්ලපු එක. සමහරක් අය තඩමේ ගියා. තවත් සමහර අය මීපැණි එකතු කරා. ඊට පස්සේ ඒව නගරයට ගෙනිහිල්ලා විකුණලා එයාලගේ ජීවිතේ ගැටකා ගත්තා. මේ අය අතරේ සුන්දරාගේ ජීවිතේත් කෙවිලා ගියා. එයාට අද ඕනුනේ විශාල තඩේමක් කරලා ලොකු මුදලක් හොයාගන්න. කලින් දවසේ හදලා දීපු කලුවක් කළ කීපයකුත් හැලපදේකුත් විතරක් සුන්දරාගේ හම්මල්ලේ තිබුණා. මුලින්ම හැලපයක් කාලා ජලාශයෙන්ම වතුර දෝතක් අරගෙන බීපු සුන්දරා තඩයන් කරගත්ත වලි කුකුළු ටිකත් හිමින් සීරුවේ උරුකඳට පැටෙව්වා. ඔය අතරතුරේ තමයි සුන්දරාට දැනුනේ එයාගේ ඇඟේ මොකක් හරි දෙයක් ස්පර්ශ වුණා කියලා. ඒක හරියට ජලාශයේ තිවිච්ච අයිස් වගේ හීතල වතුර වගේ. හරියට නිකන් ඔහුට දැනුනේ කවුරු හරි එයාගේ උරහිස් වලින් ඇල්ලුවා වගේ. සුන්දරා හුස්මක් අරගෙන නැගිට්ටා. ඒත් එක්කම එයාගේ හිතේ තිවිච්ච අර සැහැල්ලු ගතිය වෙනුවට අමුතුම භයානක හැඟීමක් හිතට ඇතුල් වුණා. ඔහුගේ ඉදිරිපසින්ම තිබුණේ විශාල ජලාශය. දකුණු පැත්තෙන් තිබුණේ මහා මූකලාන. වම් පැත්තෙන් තිබුණේ එයාගේ ඔරුව ගැට ගහලා තිබිච්ච කොස් ගහත් එක්ක විශාල ගල් පර්වත දෙකක්. ඒත් ඔහුගේ පිටිපස්සෙන් කිසිම සත්‍යයක් ඇහුණේ නැහැ. මේ වෙලාවේ මූකලානේ හිටපු වල් බල්ලෝ ආවනම් උන් එන්නේ රංචුවක් විදියට කියන එක සුන්දරා එයාගේ අත්දැකීමෙන්ම දන්නවා. ඒත් වනාන්තරයේ කිසිම වන සතෙක්ගේ ඇඬලුම් හඬක්වත් සුන්දරාගේ කන්වල වැදුනේ නැහැ. ඒ දේවල් එහෙම වුණත් එයාගේ වම් පැත්තෙන් අමුතු විදිහේ හෙවණැල්ලක් ඇතිලා ගිහිලා අතුරුදහන් වෙනවා සුන්දරා දැක්කා. මේ අద్භූත සිදුවීමත් එක්කම සුන්දරා ඉක්මනටම තමන්ගේ නෑපු ගිනි පෙට්ටියෙන් ලන්තෑරුම පත්තු කළා. පොල් කොට ඔරුව වතුරට තල්ලු කළා. හිමින් සීරුවේ ඉස්සරහට යන්න අඩිය තිබ්බා. ඒ වෙනකොටත් අහසේ සම්පූර්ණයෙන්ම හඳ පායලා ජලාශයේ පුරා වැටිලා තිබුණේ රිදී පාටට. ඒත් එක්කම තමයි සුන්දරාට ඇහුනේ කවුදෝ වයසක මිනිසෙක් ජලාශයේ උර ඉඳගෙන කතා කරනවා වගේ සද්දයක්. සුන්දරා ආපු ජලාශයේ මේ පැත්තේ කොටස ගොඩාක් පළල් එකක්. එක තීරයක ඉඳලා අනික් තීරයට යන්න විශාල කාලයක් ගත වෙනවා. කොහොම වුණත් මේ ඇහුච්ච මිනිහයාගේ කටහඬත් එක්ක බෝට්ටුවට නගින එක ටිකක් නතර කරපු සුන්දරා හඳ එළියෙන් පෙනිච්ච වනාන්තරයේ ඒ පැත්තේ කොන දිහා බලාගෙන හිටියා. ලා කහපාටට හුරු වර්ණයකින් සැරසිච්ච ඇඳුමක් ඇඳගත්ත අවුරුදු 50ක් ඉක්මවිච්ච මැදි වයස් පුද්ගලයෙක්ගේ කෙසඟ සිරුරක් හිමින් සීරුවේ සුන්දරාගේ බෝට්ටුව ළඟට ආවා. සිරුර ලෙඩ වෙලා වියරිලා ගිහින් වගේ තිබුණත් අස්තිවල තිබුණේ ලොකු ශක්තිමත් ගතියක්. ඔළුව හොද්දටම අවුල් වෙලා තිබුණා. එක පැත්තක උරේක දාගත්ත පුංචි රෙදි ලේන්සුවකින් නිතරම නළලේ තාටිය බින්ද පිය දැම්මා. ලොකු නැහැ.
ඔය කවුද? මොකද්ද මේ මෙච්චර වෙලා රෑ වෙලා මේ මහා වනාන්තරය කරන්නේ? අනේ පුතේ මං කරන්නේ මාළු රස්සාව. මං මාළු ටිකක් වැඩිපුර අල්ල ගන්න මේ පැත්තට ඔරුව පැද්දුවා. ඊගාවට මගේ දුවගේ ලෙඩකට අවශ්‍ය කරන බෙහෙත් පැලෑටි ටිකක් හොයන්න කැලේට ගියා. එහෙම කරලා ඉවුරට එද්දී ඔරුව ගැට ගහලා තිවිච්ච වැල් පොට කඩාගෙන ඔරුව ඈතට ගොයි. මට ඉතුරුනේ මේ දැල් කයල්ල විතරයි පුතේ. එතකොට මාමගේ ගම්මණ්ඩිය කොහෙද? එතකොට මේ වයසක මිනිසයා පෙන්නුවේ සුන්දරාගේ ගමට අනිත් පැත්තෙන් කිරවරේ පිහිටලා තියෙන තවත් කැලෑපැත ගම්මානයක්. කාරි නෑ මාමා. මම යන්නේ අනිත් පැත්තේ ගමට. ඒත් ඉතින් මට මාමව මේ කැලෑවේ දමලා යන්න බැහැ නෝය. නගින්නකො හිමින් සීරුවේ මේ උරු කඳට. හොඳයි පුතේ. ඕම් ඔරු තල්ල පොඩ්ඩක් පාත් කරානම්. වයසක මිනිසයා හිමින් සීරුවේ සුන්දරාගේ ඔරු කඳට ගොඩ නැගුණා. ඔරුව හිමින් සීරුවේ වතුරට වැටුණා. ඊට පස්සේ ජලය කපාගෙන ඉස්සරහට ගමන් කරන්න පටන් ගත්තා. සුදු පාට පෙන පිටු ඔරුවේ හැපිලා දෙපැත්තට බේරිලා ගියා. කතාවක් නැතුව ඔරු කඳේ පැත්ත කෙල්ලල තිවිච්ච ලන්තෑරුම් එළියෙන් සුන්දරා තව ටිකක් ඉස්සරහට ඔරුව පැතගෙන ගියා. ඒ යන අතරවාරේ මෙච්චර වෙලාවක් දඩයන් කරපු මූකලාන ඈතට කළු පාට තීරයක් වගේ තමයි සුන්දරාගේ ඇස් දෙකට පෙනුනේ. තව ටික දුරක් කිසිම කතාවක් පහක් නැතුව ඔරුව පැදවපු සුන්දරා ටික හුස්මක් හෙළුවා. මාමා මේ පැත්තට හැමදාම මාළු අල්ලන්න එනවද? ඔව් කොළුවෝ. මම මේ ජලාශේ මේ වැවේ මාළු අල්ලලා කාලය ගත කරන එක තමයි මගේ ලොකුම සතුට. මගේ හැම දෙයක්ම නැති වෙලා ගියේ මේ වතුරටමයි. ඒ කතාව එහෙම ඉවර කළා. මේ වයසක මිනිසයා ටික වෙලාවක් වතුර දිහා බලාගෙන හිටියා. පුතාගේ ගම කොහෙද? එතකොට පුතාගේ නම මොකක්ද? මගේ ගම මීදුංගල. මගේ නම නම් මාම සුන්දරා. ඔයා දිහා බලනකොට නම් පේන්නේ ටිකක් තටයමින් ජීවත් වෙනවා වගේ. හරියට හරි මාමා. මම හරියටම කිව්වා. මම මේ කැලෑ පැත්තට ආවෙත් මොකක් හරි තඩේමක් කරගෙන යන්න කියලා හිතාගෙන. ඒත් වලි කුකුළු දෙතුන් දෙනෙක් කරෙන්න කිසිම දෙයක් මට ලැබුණේ නෑ මාමා. ඒ වචන කියලා ඉවර වෙනවත් එක්කම මේ වයසක මිනිසයාගේ ඇස් අමුතු විදියට තිලිසෙන්න ගත්තා. ඒ මිනිසයා බැලුවේ සුන්දරා පැදගෙන හිටපු හම්මල්ල දිහා. ඒ හම්මල්ලෙන් එක පැත්තකට වලි කුකුලන්ගේ පිහාටු එල්ලිලා තිබුණා. ඒ පැල්මේ තිබුණේ මහා සාමාන්‍ය ලෝභකම. සුන්දරාගේ හම්මල්ල දිහා බලාගෙන මේ වයසක මිනිසයා තොලකට ලෙව කන හැටි, කරේ තිවිච්ච ලේන්සුවෙන් කට පිහදාපු හැටි සුන්දරා බලාගෙන හිටියේ හිතේ ඇතිවෙච්ච අසුබ හැඟීමකි. මාම රෑටත් එතකොට මාළු අල්ලන්න යනවද? ඔව් මං රෑටත් මාළු අල්ලනවා. මොකද මගේ දුවගේ බඩගින්නට එයා ගොඩක් ආසයි මාළු වලට. මං මාළු අල්ලන්නේ සල්ලි ගන්න නෙවෙයි, මගේ දුවගේ බඩගින්න නිවන්න. කොළුවත් කැමති නම් අපේ ගෙදෙට්ට ගිහිල්ලා බඩින්ගිත්තක් එක්ක මාළු කාලා යන්න පුළුවන්. නෑ මාමා. මටත් පුංචි දුවෙක් ඉන්නවා. එයා මං එනකන් ගෙදර බලාගෙන ඉන්නේ. ඒ හින්දා මාමා ඇරලපු ගමම මං ආපහු මගේ ගෙදරට යන්න ඕන. මගේ කෙල්ල මාළු වලට ගොඩක් ආසයි. හැබැයි පුංචි කාලේ නිර්මාංශයි. ටිකක් වැඩි වියටපත් වුණාට පස්සේ තමයි එයාට මේ මස් මාළු වලට ඇල්ම ඇති වුණේ. ඒක ටිකක් දිග කතාවක්. ඒ කතාව ඇහුවොත් ඔය දරුවා විශ්වාස කරන එකක් නෑ. නෑ මාමා. මං ආසයි ඒ කතාව අහන්න.
චුට්ටක් ඔළුව සද්ද නැතුව හිටපන්. මේ හරියේ මාළුවෝ ඉන්නවා. එහෙම කියපු මේ වයසක මිනිසයා එයාගේ අතේ තිවිච්ච තැල අරගෙන එමින් සීරුවේ වතුරට අත දැම්මා. ඔරුවේ කොනේ එල්ලලා තිවිච්ච ලන්තෑරුම් එළියෙන් වතුර හොඳටම දිලිසුණා. ඊට පස්සේ මේ වයසක මිනිසයා දෙකෙන්ම මොකද්ද දෙයක් මනින විදියට අර තැල අතට ගත්තා. ඊළඟට දීර්ඝ කාලයක් තිවිස්සේ තිවිච්ච හොරු පුරුදු ගතියෙන් දල අඹුතු විදියට හදලා පෝට්ටුවේ කෙළවරට ඇවිත් අත් දෙක උස්සලා කරකවලා එක පාරටම අර තැල වතුරට විසි කරා. වතුරට වැටිලා තිවිච්ච හඳ එළියෙන් පෙනුනේ හරියට සුදු පාට ඉරක් වගේ ඇතිලා ගියපු තැල වතුර පුරා විසිරිලා වැටෙන හැටි. අනේ කොළුව ටිකක් කොහොම නතර කරන් හිටපන්. මේකේ ලොකු මාළුවෝ ඉන්නවා. ඔහොම ටික වෙලාවක් තියෙන්න ඇරලා ඊට පස්සේ අපි තැල ඇතලා උඩට ගමු. ජලාශේ පැත්තකින් පායලා තිවිච්ච හඳ එළිය තව දීප්තිමත් සුදු පාට වෙලා තිබුණා. ඔරුවේ ලී වලට වතුර වැතිලා අමුතු කස කර්කශ ශබ්දයක් ඇහුණා. සුන්දරාට මේ වෙලාවේ මතක් වුණේ තමන්ගේ ගෙදර. අනික් අතට මේ ඔරුවේ ඉන්න මිනිස්සයා ළඟ ඉඳිද්දි සුන්දරාට දැනුනේ මේ රාත්‍රිය මහා අමුතු අద్భుත රාත්‍රියක් විදියට. ලන්තෑරුම් එළියේ මුතු ආලෝකයෙන් මේ වයසක මිනිසයාගේ ඇස් අමුතු විදියට දිලිසුණා. තව ටික වෙලාවකට පස්සේ මේ අමුත්තා එක පාරටම දැල ගස්සලා ඉසුවා. එයාගේ තොල්වල ඇදිලා ගියේ අමුතු අద్భుත හිනාවක්. ඒ විදියට උඩට ඇදපු තැලේ ලොකු මාළුත් පොඩි මාළුත් දඟලන්න පටන් ගත්තා. මට මතකයි කොළුවෝ. අපේ නෝනා මේ වගේ මාළු හදන්න හරිම දක්ෂයි. එයා හදන්නේ අඹුල් තියල් කරලා. ගමේ මිනිස්සු කොච්චරනම් ආසද අපේ ගෙදරින් බත් කටක් කන්ට. එයාලා කිව්වේ ඔයාලගේ ගෙදර මැජික් අතක් තියෙනවා කියලා. ඒ කාලේ මගේ දුවගේ වයස අවුරුදු 16ක් 17ක් විතර ඇති. එයා කොටක් විට මස් මාළු කෑවේ නැහැ. පරිප්පු එළවලු ඔය වගේ දේවල් තමයි කෑවේ. එක සැරයක් බැදපු මාළු වගේක් කෑවා. එදා ඉඳන් දුව මාළු වලට පිස්සු වැටුණා. ඊට පස්සේ අපේ දුවට ඕන වුණා ගුරු ගෙදර හිටපු එයාට උගන්වපු ඉස්කෝලේ මහත්තයටත් ඔය මාළු ටිකක් පිහාගෙන යන්න. අපි ඉතින් කෑම ටික හදලා දුවගේ අතේ ගුරු ගෙදෙට්ට ඔය මාළු ටික ඇව්වා. ඔය යන පාර වැටිලා තිබුණේ ගමේ කනත්ත ළඟින්. අනේ අපේ කෙල්ල ඔය කනත්ත ළඟින් තනියෙන් යවපු එක තමයි අපේ විනාශය වුණේ. කතාව ටිකකට නතර කරපු මේ වැඩිහිටියා ඔරු කඳේ පැත්තකට අතක් තියලා වතුර දිහා බලාගෙන හිටියා. ඒ අතරේ වටපිට බලපු සුන්දරාට හිතුනේ කලුවර තවත් කන වෙලා තිනවා වගේ. කෙල්ල කෑම ටික දීලා ආපහු ගෙදර එනකොට නම් කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. ඒත් ආවට පස්සේ එයාට අමුතු බඩේ අමාරුවක් ඇතිවුණා. එදා මගේ නෝනා කිව්වේ කෙල්ල හවස් වෙනකන් හොඳට හිටියා. ඒ ගුරු ගෙදරට මාළු අරගෙන ගියාට පස්සේ එයා අමුතු විදියට වෙනස් වෙලා කියලා. මං ඒ වෙලාවේ ගෙදර හිටියේ නැහැ. මං ආපහු එනකොට දැක්කේ කෙල්ලගේ ඇස් අමුතු විදියට ලොකු වෙලා තිබුණා. හරියට කවුරු හරි ඇස් දෙක එළියට තල්ලු කරන්න හදනවා වගේ. ඔළුවේ කොණ්ඩේ අමුතු විදියට අවුල් වෙලා තිබුණා. එතකොට ඇඟේ තිබිච්ච රස්නේ ඒක හරියට ගිනි කබලක් වගේ. එයා එක පාරටම නිතාගෙන හිටපු තැනින් නැගිටලා අතපය දික් කරා. හරියට කෙල්ල හැසිරුනේ වෙන කෙනෙක් එයාව පාලනය කරනවා වගේ. සමහර වෙලාවට හයියෙන් hina වෙනවා. තවත් සමහර වෙලාවට හයියෙන් සින්දු කියනවා. එයාගේ කාමරේ කෙරවලට ගිහිල්ලා
සමහරක් වෙලාවට එවනැල්ලත් එක්ක කතා කරනවා. හරියට එයා කවුරු හරි දකිනවා වගේ තමයි අපිට පෙනුනේ. ඊට පස්සේ කෙල්ල එක පාරටම හූ කියාගෙන ගමේ කඟ ළඟට දුවගෙන ගියා. එයාගේ කටෙන් සමහර වෙලාවට කුරුසු කටහඬක් එළියට ආවා. ගමේ අයත් එකතු කරාන ආපහු අපි කෙල්ලව කෙතෙට්ට උස්සගෙන ආවා. මේ කතාව අතරතුරේ මේ වයසක මිනිස්සයා දැල ඔරුවට ඇතලා ගත්තා. ඔරුව පුරාම රිදී කෑලි වගේ උඩ පැන්නේ වැවේ හිටපු මාළු. මේ සරත් කාලෙත් මේ තරම් මාළු අස්වැන්නක් ලැබිච්ච එක ගැන සුන්දරාගේ හිතේ අමුතුම විදිහේ පුදුමයක් හටගත්තා. ඒ කොට දාපු මාළු වල වලිග එහෙට මෙහෙට උඩ පනිද්දී ලන්තෑරුම් එළියෙන් තිලිසුණා. මේ විදිහට තබන්ගේ ඔරුව මාළු වලින් පිරීලා යද්දී සුන්දරාගේ හිතේ ඇතුනේ ලොකු බයක්. මාම මෙච්චර මාළු හම්බෙයි කියලා මං නම් හිතුවේ නෑ. කෑ ගහන්න එපා. ඔයාටත් මේ මාළු වලින් කොටහක් මං දෙනවා. අනික මේ කැලේදී මට අමුත්තෙක් හම්බෙච්ච එකත් ලොකු දෙයක්. හරි මාමා. ඉතින් කතාව ඉතුරු ටිකත් කියාගෙන යන්නකෝ. එම කියපු සුන්දරා අතේ තිබිච්ච හබල වතුරට දාලා තව පාරක් ඔරුව ඉස්සරහට තල්ලු කරා. අපේ ගමේ තියෙන ඔය සෝන් බිම එච්චර හොඳ එකක් නෙවෙයි. හැන්දෑවට අමුතු දේවල් සිද්ධ වුණා. අනික ඔය සෝනේ මහා කොඩි වින අනවින කට්ටඩිය එකතු වෙලා කරපු තැන. ඒ හැම තැනකම පෙරේත පිසාචාත්ම අරක්ගෙන හිටියා. ඉතින් මේවා විනාශ කරන්නට කියලා හිතාගෙන ගමේ ලොකු යාගයක් කරා. ඒ වෙලාවේ ගමේ අලුත මැරිච්ච කෙල්ලෙක්ගේ මලමිනියක් තමයි ඕකට අරගත්තේ. එදා ඉඳන් ඒ මලමිනියේ සාපේ ඔය සොහොන් බිමේ හිර වෙලා තිබුණා. හැන්දෑවට ඔය සොහොන ළඟින් යන මිනිස්සුන්ට කෙල්ලේ කඬන සද්දපත් පවා ඇහිලා තිබුණා. කොහොම වුණත් මගේ කෙල්ලට හැදිච්ච මේ ලෙඩේ මං ගමේ උන්ට කිව්වේ නෑ. මං දවස් 3කට පස්සේ කෙල්ලව ගෙදර කාමරේ හිර කරා. ජනේල වලට තිර රෙදි දාලා රෙදිකට ගැහුවා. කෙල්ලව කොහොමටවත් කාටවත් පේන්නේ නැති විදියට තමයි මං තියාගත්තේ. ඉතින් ඔහොම දවස් කීපයක් ගත වෙද්දි තමයි මට අල්ලපු ගමේ දක්ෂ කුරුන්නාන්ස කෙනෙක් ගැන අහන්න ලැබුණේ. මං ඒ කුරුන්නාන්සේ මුණ ගැහෙන්න ගියා. මං කඩුල්ලෙන් එළියට ආඩිය තියනවත් එක්කම කුරුන්නාන්සට හැම දෙයක්ම දැනුණා. මං ওই මිනිස්සයාගේ කකුලේ වැටිලා මගේ දුක් පැනවිල්ල කිව්වා කොළුවෝ. ඉතින් කුරුන්නාන්සේ අංජනන් එළියක් බලලා කිව්වේ හරියටම ඔයාගේ කෙල්ලව කෙම්මුර දවසක හැන්දෑවේ 3ට විතර සොහොන මැදට අරගෙන එන්න ඕන කියලා. අනික මගේ කෙල්ලගේ ඇඟට ඇතුල් වෙලා තිබුණෙත් එසේ මෙසේ ආත්මයක් නෙවෙයි. निराहारව ඉඳලා මැරිච්ච කුසකින්ෙන් පෙරිච්ච භයානක පෙරේතාත්මයක්. ඉතින් ඒ විදියට කුරුන්නාන්සේ කියපු පුද පූජා පැවැත්වුවොත් කෙල්ල බේරගන්න පුළුවන් කියලා කුරුන්නාන්සේ කිව්වා. මං ඒ හැම එකටම කැමති වුණා. මං හිටියේ ගොඩක් බයෙන්. කෙල්ල දවසින් දවස කිට්ටු වුණා. ඇස් යටට කිලුණා. සමහර දවස්වල රැට එයාත් දන්න ගහගෙන අමුතු විදියට සද්ද කරනවා. සමහර දවස්වලට එයාගේ ඔළුව පිත්තිය ගහ ගන්නවා. එක දවසක් හැන්දෑවෙදී මම අල්ලගෙන ආපු මාළු ටික ගෙදර තියලා කඩමණ්ඩියට ගියා. ගිහිල්ලා ආපහු ගෙදර එනකොට මං දැක්කේ කෙල්ල ඇඳේ කෙළවරක අමුතු විදියට වාඩි වෙලා ඉන්න හැටි. අර මං ගෙන ආපු මාළු කූඩේ කෙල්ලගේ පැත්තකින් තිබුණා. එයා ඒ මාළු කට ඇතුළට දාලා එක සැරේටම විසි කරන්නේ මාළු වගේ ඇට කටු ටික විතරයි.
ඒ වෙලාවේ යාගේ තොල්වලයි නාහෙ පුරායි කෑවිලා තිබුණේ මාළුන්ගේ අම්මෝ මාමුලේ. ඇස් තිබුණේ ගිනි පෝල දෙකක් වගේ රතු වෙලා. මං ආපු සද්දේ ඇහිලා කිල්ල ගණන් ගන්න නැතුව ඔළුව පැත්තකට හරවලා කිව්වේ මාළු හරිම රහයි කියලා. එහෙනම් මාමේ කෙල්ලට මහා භයානක දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ මොකද්ද මාම කරේ? කිසි කතා බහක් නැතුව සුන්දර ගහන වතුරේ අපල් පාර දිහා බලාගෙන හිටපු මේ වයසක මිනිසයා ආපහු පාරක් කතා කරන්න පටන් ගත්තා. ඔව් දරුවෝ, මගේ ලේන් හැදිච්ච එකම කෙල්ලිය. මං ඒ කිව පීර ගන්න ඕනම දෙයක් කරනවා. මං ඒ කුරුණාන්සේ කී වචන පිළි අරගෙන ඒ විදියට වැඩ කරන්න හිතාගෙන ඒ භයානක පියවර ගත්තා. අපි ඒ අමාවක දවසේ රාත්‍රියේ අර සොහොනට ගියා. කුරුණාන්සේ මන්තර ජප කරපු පිත්තල වාචනයකින් පුරවපු වතුර එකක් අපේ දුවගේ ඔළුවට ඉස්සා. ඒ වෙලාවේ දුව හරියට කීකරු බල්ලෙක් වගේ කුරුණාන්සේ කියන දේවල් කරන්න පටන් ගත්තා. එදා හැන්දෑව පුදුම කරන් නිහඬ එකක්. අඩුම තරමේ අවට වටපිටාවේ හිටපු වනාන්තරයක සතෙක්වත් කෑ ගැහුවේ නැහැ. ඊළඟට තමයි සොහොන් බිම මැද්දෑවේ වාඩි වෙලා කුරුණාන්සේ ජප කරන්න පටන් ගත්තේ. හතර අතින්ම මහා හුලං හමන්න පටන් ගත්තා. ඒත් කුරුණාන්සේ ජප කරන එක නතර කරේ නැහැ. අපේ කිල්ලගේ ඇඟේ අමුතු තැඟලීමක් තිබුණා. එයා එක පාරටම තඟලලා සොහොන් බිම මැද්දෑවේ ඇදගෙන වැටුණා. ඊට පස්සේ කෙල්ල හුස්මක් කටක් ගන්නවද කියලවත් මට පෙනුනේ නෑ දරුවෝ. ඒත් මං ආපහු හැරිලා බලද්දි කුරුණාන්සේ එතන නෑ. හරිනම් ඒ වෙලාවේ කුරුණාන්සේ එතන ඉන්න ඕන. මං ආපහු පාරක් කෙල්ලව උස්සගෙන ඉර එළිය වැටෙන්න කලින් මගේ ගෙදෙට්ට ආවා. එහෙම කියලා කතාව නතර කරපු මේ වයසක මිනිසයා ආපහු පාරක් වතුර දිහා බලාගෙන ඉඳලා අර අල්ලගත්ත මාළු ගෝණිය අත ගෑවා. ඉතින් මාමා ඊට පස්සේ කෙල්ලට හොඳ වුණාද? දරුවෙක් විඳින ඒ වගේ දුකක් දෙමව්පියන්ට උලන්ට බෑ දරුවෝ. කෙල්ලට හොඳ වුණා. ඒත් කුරුණාන්සේ කිව්වේ ඔයාලගේ පරම්පරාවේ කෙනෙක් මේ නිසා මියදේවි කියලා. ඉතින් ඔය කියන කුරුණාන්සේ කියපු විදියටම ඔයාලගේ පරම්පරාවේ කවුරු හරි මැරුණද මාමා? එහෙම අහනවත් එක්කම අර වයසක මනුස්සයා කැඩිච්ච තත් අතරින් අමුතු විදියට hina වෙන්න පටන් ගත්තා. ඒ hinaව සාමාන්‍ය hinaවක් නෙවෙයි. මහා අමුතු විදියේ hinaවක්. බෝට්ටු වැටිලා තිබිච්ච ලන්තෑරුන් එළියෙන් සුන්දරන් නිකමට බැලුවේ අල්ලලා තිබිච්ච මාළු ගෝණිය දිහා. ඔරු කඳ පුරාම පිරීලා තිබුණේ මාළු වල ලේ. අනික් අතට Tamanට පිටුපාලා හිටපු මේ වයසක මිනිසයා මොනවද දෙයක් වතුරට විසි කරනවත් සුන්දරා එයාගේ ඇස් දෙකෙන් දැක්කා. ඔය අතරේ සුන්දරාට ඇහුනේ හරියට බල්ලෙක් මොනවා හරි කනකොට ඇහෙන අමුතු සද්දයක්. ඒත් එක්කම එයාගේ කකුල් දෙක ඔරු තට්ටුව උඩ වැතිරිලා තියෙන ලේ වලින් පිරීලා ගියා. සුන්දරා නිකමට බැලුවේ අර වයසක මිනිස්සයා දිහා. එයා පෙළ ඇල කළා එක පාරටම hina වෙවි සුන්දරා දිහා බැලුවා. ඒ කටේ තිබුණේ අමු මාළු වල ලේ. කලින් තිවිච්ච වැඩිහිටියගේ අමුතු ඇස් රතු පැහැයට හැරිලා තිබුණා. එක පාරටම සුන්දරා මේ දැකපු අමනුෂ්‍ය රූපයට බය වෙලා ඔරු තට්ටුව උඩ ලේ පාරින් ලිස්සලා ඇදගෙන වැටුණා. ඒත් එක්කම ඔහුගේ කටින් පිට වෙලා ගියේ අමුතු මරලතෝනියක්. පහුවෙනිදා උදේ පාන්දරම නළලේ වැදෙන වතුර පාරකුත් එක්ක තමයි සුන්දරාට සිහිය ආවේ. ඇස් දෙක ඇරපු ඔහු දැක්කේ නිල් පාට අහස. ආපහු පාරක් හෙමින් සීරුවේ නැගිටලා වාඩි වුණාට පස්සේ Taman නොදන්නා පළාතක ඉන්නවා කියලා. ඊට අමතරව සුන්දරාගේ ඇඟ පුරාම
ලේ පාරවල් වල සලකුණු තිබුණා. තමන්ගේ ඉනේ බැඳලා තිබිච්ච ඒ රතු පාට වලි කුකුළුන්ගේ කිසිම මාංශයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. සුන්දරා මේ දැකපු දේවලුත් එක්ක හොදටම බය වුණා. වටපිට බලපු ඔහුට මනුස්ස වාසයක් පේන්න තිබුණේ නැහැ. ඉතින් හිමින් සීරුවේ නැගිටලා එයා ගම්මානයක් හම්බ වෙනකන් ඇවිදගෙන ගියා. එහෙම යන අතරේ තමයි සුන්දරා දැක්කේ ඈත තියෙන කුඹුරු යායක විශාල පළු ගහක් යට වාඩි වෙලා ඉන්න ගොවියෝ තින්දරේ. ඒ මිනිස්සු තුන්දෙනා ළඟට කිට්ටු කරපු සුන්දරා එයා ඉන්නේ මොන කමේද කියන එක එයාලකින් ඇහුවා. මේ ගොවියෝ තුන්දෙනාටම සුන්දරා ගැන දැනුනේ අමුතු කුතුහලයක්. සුන්දරා කලින් දවසේ සිද්ධ වෙච්ච ඒ හැම දෙයක්ම මේ ගොවියෝ තුන්දෙනාට කිව්වා. අයියෝ දරුවෝ, ඔය කියන මිනිස්සයා ජීවත් වුණේ මේ ගමේ තමා. එයාගේ දුවට කුරුකමක් කරන්ට ගිහින් ඒ මිනිස්සයා මලා. මිනිසු කියන විදියට හැන්දෑවට ඔය කියන මිනිස්සයාගේ අවතාරේ මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලිල්ල ඔය වැවේ හක්කලං කරනවා. හැමෝම කියන්නේ ඔය මිනිස්සයාගේ අවතාරේ ඔය මූ කලාන කිට්ටුව ජීවත් වෙනවා කියලා. මේ කතාව අහපු සුන්දරාගේ හිත පීතියෙන් ගල් ගැහුණා. එයාට මතක් වුණේ කලින් දවසේ හැන්දෑවේ ඔරුව උඩ අල්ලපු මාළු කාපු ඒ භයානක අමනුෂ්‍ය ආත්මය. ඒත් එක්කම සුන්දරාට එකපාරටම කලන්ත වෙලා සිහිය නැති වුණා. ගමේ හිටපු ඒ ගොවියෝ ටික සුන්දරාව අරගෙන ගියේ ගමේම තිවිච්ච වෙදගෙදරට. එතෙන්දි තෙල් ටිකක් මතුරපු කුරුන්නාන්සේ සුන්දරාගේ කරට නූලක් දැම්මා. ආපහු ගමේ දූවිලි තියෙන පාරට බැස සුන්දරා ජලාශේ කොනක වැල්ලේ ගැටිලා තිබිච්ච පොල් කොට ඔරුවට නැගුණට පස්සේ අහසේ සරත් කාලයත් සැහැල්ලු හිරෙලියකුත් තිබුණත් ඔහුගේ හදවත තුල සදාකාලිකම හීතලක් රැඳිලා තිබුණා.